අඳුරු වැවේ රහස දෙවන පරිච්ඡේදය පළමු හෝඩුවාව 4 වන කොටස. කළු ජිප් රථයේ පැරණි පොලිස් ගොඩනැගිල්ල ඉදිරිපිට දූවිලි නංවමින් අතර විය. එහි දොරවල් දෙකම එකවර විවෘත විය. කළු ඇඳුමින් සැරසුණු මිනිසුන් දෙදෙනෙක් වේගයෙන් ගොඩනැගිල්ල දෙසට ඇවිදගෙන ආහ. ඉක්මන් කරන්න සෝමපාල කීවේ හඬ පහත් කරමින්ය. බාරකරුගේ මුහුණද බියෙන් පිරී ගියේය. මේ මිනිස්සු මෙතනට ආපු පළවෙනි වතාව නෙවෙයි. ඔහු කීවේය. පහුගිය මාසෙත් ඇවිත් ලොකර් 17 ගැන අහලා ගියා. අවිෂ්ක වහාම ලිපිය USB දාවකය සහ රිදී යතුර තම බෑගයට දමා ගත්තේ. ඒ සමග තඩි ඉදිරිපස දොරට දැඩි පහරක් වැදුනි. දොර අරින්න පිටින් ගොරහැණි හඬක් ඇසුනි. බාරකරු කලබලෙන් සෝමපාල දෙස බැලිය. පිටිපස්සේ දොරෙන් යන්න ඉක්මන් කරන්න. ඔවුන් තිදෙනා පරණ කොරිඩෝරිය දිගේ දිව ගියහ. බිත්තිවල පැරණි ඡායාරූප, දූවිලි බැඳුණු ලිපිගොනු සහ කැඩුණු පුටු අතරින් ඔවුන් වේගයෙන් ගමන් කළහ. ඒ අතරතුර ක්‍රෑෂ්! ඉදිරිපස දොර කඩා වැටුණු හඬ ගොඩනැගිල්ල පුරා දෝංකාර දුන්නේය. උන් ඇතුළට ආවා! බාරකරු කෑ ගැසී. අවිෂ්කගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. පිටිපස්සේ දොරෙන් පිට වූ ඔවුන්ට පරණ වාහන අංගණය හමු විය. එහි වල් පැලෑටි අතර අඩක් වැළලුණු පැරණි පොලිස් ජිප් රථයක්ද තිබුණි. මේ පැත්තෙන් සෝමපාල ඉදිරියට දිව ගියේ. එහෙත් ඔවුන් පියවර කිහිපයක් පමණක් ගත් මොහොතේ නවතින්න. තවත් මිනිසෙක් ඔවුන් ඉදිරියේ පෙනී සිටියේය. ඔහුගේ අතේ පිස්තෝලයක් තිබුණි. අවිෂ්ක සෙමින් අත් දෙක ඉහළට ඔසවා ගත්තේය. එවිටම බෑන්! වෙඩි හඬක් ඇසුනි. නමුත් වෙඩි තැබුවේ පිස්තෝලය අල්ලගෙන සිටි මිනිසා නොවේ. ඔහුගේ අතින් පිස්තෝලය විසිවී ගොස් ඔහු බිම ඇද වැටුණේය. දූවිලි අතරින් තවත් රථයක් වේගයෙන් ඇතුළට පැමිණ නතර විය. එයින් බැස ආ කාන්තාවක් අවිෂ්ක දෙස බලා හඬ නැගුවාය. අවිෂ්ක! එතන ඉන්න එපා! ඇයගේ මුහුණ දුටු අවිෂ්කට හදවත නතර වූවක් මෙන් දැනුනි. ඒ ඇය වසර 3කට පෙර තම පියාගේ අවමංගල්‍යයෙන් පසු අතුරුදහන් වූ පියාගේ සහයක නිලධාරිය නිශානි පෙරේරා ය. ඇය අවිෂ්ක දෙස බලා කිව්වේ එකම වාක්‍යයකි. ඔයාගේ තාත්තා තාමත් මේ නඩුව විසඳනවා. ඔහු ඉතුරු කරපු හෝඩුවාවන් හරහා. මේ කතාවේ ඇත්ත හෙළි වෙන්නේ ඉදිරි කොටස්වලයි. ඔබට මේ කතාව රසවත් නම් ලයික් එකක් දීලා channel එක subscribe කරන්න. ඔබේ සහයෝගය අපට තවත් හොඳ කතා ගෙන එන්න ශක්තියක් වෙනවා.